මේ තමයි කැලණි FCT අපේ වසන්ත උදානය. ඔයාලට ඉතින් මේ තොරණ දැක්කම හිතාගන්න පුළුවන් අද මොකක්ද අපේ ෆැකල්ටි තියෙන විශේෂත්වය කියන එක. ඉතින් මේ තමයි අපේ FCT වසන්තය 2026. අපිට ඉතින් වේලාසනෙන් ආපු නිසා කට්ටිය නම් ඇවිල්ලා හිටියේ නෑ ඒ වෙලාවේ. අපි ඉතින් ටිකක් වේලාසනෙන් ආව ෆොටෝ ටිකක් එහෙම ගහ ගන්න ඕන නිසා. ඔයාලට මතකද අපි කලින් ඉවෙන්ට් වලදී ලස්සන සැරසිලි නිර්මාණය කරා. ඉතින් මේ පාරත් අපේ අවුරුදු උත්සවයට මෙන්න මේ වගේ ලස්සන සැරසිලි අපි නිර්මාණය කරා. අවුරුදු උත්සවය පටන් ගත්තේ ඉන්ට්‍රෝ ඩ්‍රාමා එකකින්. ඉතින් මෙන්න මේ තමයි ඒ අපේ ඉන්ට්‍රෝ ඩ්‍රාමා එක. ඉතින් මේක මාරම ලස්සන ඉන්ට්‍රෝ ඩ්‍රාමා එකක්. ඔයාලා බලන්නකෝ. හැම වෙලේම සද්දේ. අමාත්‍යා පරණ බඩු තියනවද ඕන දෙයක් ගන්නවා. පරණ බඩු ගන්නවා වගේ. ඕන දෙයක්. ප්ලාස්ටික් යකඩ ඕන දෙයක් මම ගන්නවා. රිදෙනවා කන් පිළිලා අවුරුද්දක් නෑ වගේ බා. මොකද මාත්‍යා බබල් එකක්ද පීකරද කමන්නේ මම ගන්නවා. ප්‍රශ්නේ නෑ. කොහොමද වලේ හරියට? එක පුරුදු සා පළ පුරුදු මාත්‍යා. එමෙයි වල. ස්පීකරයක් නම් තමයි. හැබැයි ප්‍රතිරෝධක නෑ වයර් කැලි නේ. අවුලක් නෑ මත්තා මට වයර් කැලි ප්‍රතිරෝධක IC ට්‍රාන්සිස්ටර් මොනවත් ඕනේ නෑ. මට ප්ලාස්ටික් යකඩ ගෑවිලා තිබ්බත් ඇති මම ඕන දෙයක් ගන්නවා. නෑ බං මේක මගේ ගෑණි. ආවා මාත්‍යා ටීටී මේ අලුත් ආරොත් ගෑනුණන් එපා. ඕනේ බඩුවක් ගන්නවා ගෑනුණන් එපා. මාත්‍යා ගෑණි විශේෂයෙන් මට එපා. නෑ මේකත් පරණ බඩුවක් තමයි බං. ඒකට මාත්‍යා ගෑණි කොච්චර ඇන්ටික් උඩ මට නම් එපා. මිනිහෝ බඩ වෙනවද මේකද? කොහමද ලස්සන? කොහිතනවද? බඩ දෙන්න පරණ බඩුව ඒකේ තියනවා කි? අච්චගේ බඩු තියාගන්න මාත්‍යා. මගේ ඔළුවටද හොදන්න. මේ වරුන්ගේ බැරද? උක්කු! කොහමද? කැම්පස් කියලා කියපු කැම්පස් එකකුත් නැහැ. මුංග කැම්පස් එකෙන් ගලවලද? කොයි වෙලේ බැලුවත් ඔන්ලයින්. අන්තිමට කියපු කැම්පස් එකක් නැහැ. කොයි වෙලේ බැලුවත් මේ හුඬු අස්සට වෙලා රිංගගෙන මොන්නාට මගලයක් කරනවද මන් දන්නේ. උක්කු! කොහෙද මේ? උක්කු! මොටා මම! ඕරුවා! අනේ ඇයි තාත්තේ? ඇයි තාත්තේ? ඔන්නාට මගලක් පැත්තට දාලා දරඩි කරන් මාත් කරේ. ඕරුවා! අයියෝ ආ දර මොකටද? මං අර උබයිත් එකේ දැන් ඩී එකයි කැවිලි පාසලේ ඕඩර් කරන්න තියෙන්නේ. මොනවා කියනවද දන්නේ? බේත්? ඒ මොකද්ද බං ඒ? බේත් කියන්නේ අලුතෙන් දරගන්න කොම්පැනිය? අයියෝ මාති. බේස් නෙවෙයි යන්නේ. ඌබ කියන්නේ ඇප් එකක්. ඇප් එකක්.
උඹලා තමයි යුගත්තු. උඹලා තමයි ජගත්තු. මගෙන් කාලේ ඉන්න තා. මේ අයි එහෙනම් ඒක නෙවෙයි හරිද පන්සලේ කැම්පස් එකේ අවුරුදු 20ක් තිබ්බේ නෑ නේ යෝයි අඩුවතර වෙඩි හිටේ එකක් ගත්තා දැන් හරි. පොඩි කරා උදුස්ස කරන්න. දැන් බලවන් උඹ. සල්ලි දෙනවා ඩිග්‍රී ගන්න. මොන බං අවුරුදු 3 ඩිග්‍රී කාරෝ. හරි ජොබ් එකක් තියනවද දන්න. ඒක උඩ අපල මොනවද කරන්නේ උඹලා මේ පාරවල් ගානේ බෝඩ් උස්සා කෑ ගහන එක කරන්නේ අනේ ඵලයන් තියෙන යන්න. උඹ දැක මන දොළවන කාලේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැම්ම සෙලවෙනකොට ඉවසුම් නෑනේ මා මේ දිනවද මගේ නවාහේ මෙන්න මේ වරේ සුමුදු අප්පාගේම පුතාණි ඉතින් ඒක නෙවෙයි දුව මම ගෙනාව දුවට මගේ අතින්ම අදපු රස්සම රස කැවිලි පිඟාන ඊවෝන්ටි මේ කැලරිස් කොච්චර තියෙනවද දන්නේ නෑ නේද මම මේ දවස්වල ඩයට් යන්නේ මේ සුගර් ෆ්‍රී අනේ අමුත් අස්කාලේ ලබුත් තිත්තයි කිව්වනේ ඕකේ තියෙන ළමයෝ කිතුල් බෑ ඔහෙලා ඔය කොළඹ තිබුණ ජනා බිම්දන් වගේ නෙමෙයි මේවා නැන්නේ යාලා බොන්නේ මැරිස්කන් මට ඕල්ලන්නේ නෑනේ ඔයාලගෙන් මම බොත්තේනේ බං මොනවා වරස්ත අනේ මන් දන්නේ උකෝ ඒක නෙමෙයි බං උඹලගේ කැම්පස් එකේ මේ දවස් මොකද බං අන්දට කියන්නේ නැන්නේ දවසන අපේ කැම්පස් එකේ අවුරුදු 20ක් මාරයි නියමයි එල කිත් එල පව් ආත පට්ට ඇති ගම්සල් පොප්පම් පොඩ් උඹලගේ කැම්පස් එකේ කෙල්ලෝ කීයදෝ ඉන්නේ අවුරුදු කීයද කියනකො මට කම්පස් තාම ගෙල්ලෙක් අපින් ගාවෝ උඹ කැම්පස් ගිහලා තාම වේරෙනවද මත් නම් ඉන්න ගමේ සීඩේ කෙල්ල සීඩේ මම දන්නවද සීඩේ එකේ කාටද කියන්නේ තාත්තේ ඔයාගේ මේ සීඩේ දුව ගමේ ඉන්න කපුටන් වෙන පරිස්සම් කරගන්න දෙවි මයි අනකට අවුරුදු කොහොමද වා ඔකේ වර්මෙන් අවුරුදු 3 ගියසරත් අවුරුදු 3 යනවා කියලා කරපු පිස්සුව මට මතකයි මට උඹ විශ්වාස නැහැ තාත්තර මේ මා විශ්වාස ඔව් මට උඹ විශ්වාස නැහැ කීම බලන්න විස්තරේ මොනවද තාත්තා දන්නේ අපේ අවුරුදු 20 අපි කනාමුට්ටි ගහනවා ගහනවලු කනාමු පොට්ට කර ගහනවා අපි තාම කඹ අදිනවා ඔව් උඹලා හැමදාම අදිනවනේ තානේ අවුරුදු මාරිය අවුරුදු කුමාරයෝ සම්සය කැම්පස් එකේ අවුරුදු කුමාරයෝ අනේ මේ අනවල් කියන්නේ සම්සයගේ මහල් පාරු වෙන්න කීකෙත් ඉන්නේ ඒ තාම අරයත්තේ ලබු ගෙඩියේ 60 ගණන් කරන්න 60 ගණන් කර ඒ තාම අරුයි වෙන්නක් තියෙනවා අන්දයට රයිස් කවන්න තියෙනවා ඒක අපිලා පරණ බඩු එකතු කරනවා පාය ඊයෝ තාත්තේ කියන්න දෙන්නේ නැහනේ කියමු බලන්න කවද්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ අපේ අවුරුදු 20 තියෙන තාත්තේ මැයි දෙවනිදා උදේ FCT එකේ CD එක එහෙනම් අපි හැමෝම ගිහිල්ලා බලමු මුගේ මේ මහා ලොකු විශ්වවිද්‍යාලේ අවුරුදු 20 බත් එනම් උඩේ ඉන්න පහඩ බහලා ගන්න රාගවිනුත් එන්න තලිගවිනුත් එන්න මේ හැමෝම FCT එකට එන්න එහෙනම් මේ ආරම්භ වන්නේ FCT වසන්තය 2026
ඉන්ට්‍රෝ ඩ්‍රාමා එකෙන් පස්සේ චාරිත්‍රානුකූලව කිරිදිරීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරේ මෙන්න මෙහෙමයි අපි. ඊට පස්සේ අපේ ඩාන්ස් අයිටම් ටික පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ගර්ල්ස් ඩාන්ස්. තියෙන ෆස්ට් ඉයර්ස්ලා එකතු වෙලා හදපු කපල් ඩාන්ස්. ඉතින් මේක මාරම ලස්සන ඩාන්ස් එකක්. ඔයාලත් බලන්නකෝ. Ada
හරි හරි ඔම ගියා ගියා නෑ නෑ මේ අනිත් පැත්තට තා මේට වැඩ බස් හරි බස් කරන්න ගියා සංවිධායක මණ්ඩලය තව පොඩි මතක් කිරීමක් තියෙනවා කවුද? ඉදිකටට නෝල දැම්මට පස්සේ ඉදිකට ලාභෝ නෝලයි ඉදිකට ඔය අතැතිව කණ්ඩායමේ සමාජිකයන් දෙදෙනාම අපේ සංවිධායක මණ්ඩලයේ කෙනෙක් එක්ක දිග යනවා. ඒ කියන්නේ සංවිධායක මණ්ඩලය අපේ වම් පස රැඳිලා ඉන්නවා සංවිධායකම වගේ. ඉතින් අපේ සංවිධායක මණ්ඩලයේ කෙනෙක් ගාවට දුවගෙන යන්න තමයි තියෙන්නේ. තරගේ නීති ගැන
අපි තරකරු සුදාන්ද? අපි තරකරු සුදානන්ද? හරි. රයිට්. එහෙනම් කවිදෝ එක පැත්තේ කවුන්ට්ඩවුන් එකක් දෙන්න. හරි. රයිට්. එහෙනම් අපි ඉදිකට නෝන දැමීමේ තරගයේ මෙලෙසින් ආරම්භ කරමු. 3යි 2යි 1යි. දැම්මා. හරිද? අපේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ දෙවන අවසර අපේ right එහෙනම් පටන් ගමු 1යි 2යි 3යි එහෙනම් මේවටේදී වෙන්නේ 2යි කියන්නේ ගෑනලාමට ගන්නවා පිරිනවන්න ගන්නවා 1යි 2යි 3යි ඉතින් අපේ අනන්දන අංශයේ ඉන්න නැන්දල මාමලාව අපි අමතක කරේ නෑ. එයාලටත් අපි අවුරුදු උත්සවයේ පුංචි ක්‍රීඩාවක් අපි වෙන් කරා. ඉතින් එයාලා එකේ මාරම විදියට සතුටු වුණා. මේ තමයි අවුරුදු උත්සවයේ තිබ්බ උද්‍යෝගිකම තරඟය. ඉතින් මේක තමයි ඔක්කොම මේක සහභාගී වුණා. ඒ වගේම මේකෙදි හැම පාරම වගේ ජයග්‍රහණය කරන අයියා තමයි මේ පාරත් කොට්ටබොර වලින් ජයග්‍රහණය කරේ.
මේ අවුරුදු උත්සවයේ අපිට පැවරිච්ච රාජකාරිය තමයි මෙන්න මේ ගැමි ගෙදර නිර්මාණය කිරීමේදී මේකට ෆස්ට් ඉයර් හැමෝම සහභාගී වෙලා තමයි මේ කියන ලස්සන ගැමි ගෙදර නිර්මාණය කරේ අපි. ඉතින් මේ තියෙන්නේ අපේ සීනි අයියලා අක්කලා එකතු වෙලා කරපු ලස්සන ඩාන්ස් එකක්. ඉතින් ඔයාලා බලන්නකෝ මේකේ ලස්සන. ඉතින් මේ තියෙන්නේ අවුරුදු උත්සවයක නැතුවම බැරි අංගේ ඒ තමයි අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය. අපේ අවුරුදු කුමාරයන් දෙන්නම දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය
38. අපි බලමු පොඩි වෙනසක් වෙයිද? FCT වසන්තය 2026 මෙවර කැලණි විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ඒ අභිමානවත් පෞරුෂය බවට අභිසෙස් ලැබමින් FCT අවුරුදු කුමරා ලෙස අභිසෙස් ලබන්නේ තරග අංක 7 තරග වැඩිනු දිලීප FCT වසන්තය 2025 මේ අවුරුදු කුමරියා විශේෂ නංවන්නට මේ මොහොතේ ආරම්භ කරනවා. පසුගිය වසරේ FCT අවුරුදු කුමරිය ලෙස විශේෂ ලැබූ අපේ අවංකිත සරණේ සහෝදරයින්න එවැනිම නීලසට අපි ආරාධනා කරන මේ අවස්ථාවට සහ කරුෂියක්කට අපි ආරාධනා කරන එන්න මේ අවස්ථාවට අවුරුදු කුමරිය විශේෂ ගන්නවන්නට. ඔව්. හරි. 2026 FCT වසන්තය අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලබන්නේ අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලබන්නේ තරග අංක 4. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ FCT වසන්තය 2026 අවුරුදු උත්සවයේ අවසානයේ සනිටුවන් වුණේ.